කොහෙන් සම්බු කට්ටියද මේ? මෙතන ඉන්නසෝ ඉන්නස මැදිරිගිරිය. ඒතර කත්නෝරිය. කටාන කොච්චි කඩේ. ඊට පස්සේ පිළියම්දල. ගාලේ වරටුවත් හිටමු. මම හිතන්නේ මුළු අදුරවල. මුළු පන්සලම ලැබෙන්නේ. පොඩි අදුලා කට්ටිය කිව්වා හැමතැනම ගියා කියලා ඒ පෙරළුවා වගේ එකක් කරාලු හොඳ. අත්තුන්ගේ කටහඬ විතරයි. හරි නිස්කලංක භූමිය. එතකොට හරි නිමන තැන ආධාර එකතු කරන තැනක්වත් මේකේ නෑ. ඇවිල්ලා බොහෝ නිස්කලංක මේක බුදුගයක්වත් ලොක් කරලා නෑ. එතකොට හිතුව හැටියට වඳින්න පුදන්න පුළුවන් විහාර දේවල් ඇරලා තියෙන්නේ. විහාරකවත් පිටියක්වත් නෑ. එතකොට ඒ ගණේව කියලා කියන්නේ හරි ඓතිහාසික තැන. මේ ගහකොළේ ඉඳන් තියෙන මහ පුදුම විදිහේ ආශිර්වාදයක්. තවත් ඒ වගේ පින්ඩිමක් තමයි මේ තේරම ඇවිල්ලා අපේ මොකුත් නෑ ඕන කෙනෙකුට ඇවිල්ලා නිදහසේ ඉඳලා යන්න පුළුවන් තැනක් තමයි අපේ පන්සල. නමුත් ඔය මහා පුදුම විදිහේ හාස්කම් පිරිච්ච භූමියක් අපේ පන්සල. ආවගේ විශ්වාසයක් තියෙනවා අර ගණේවේ බෝධියේ ප්‍රාර්ථනාවක් කරොත් කවදාවත් ඒක ඉෂ්ට නොවේ තියෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් මේ තැන 2014 අවුරුද්දේ තමයි කරන්ට් එකක්. එතකොට ඒ රහතන් වහන්සේලා වැඩ හිටපු භූමිය අසලට සම්බුද්ධ ශාසනයට එක්කහුව වෙන එක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඒක ભેද බින්න කරන්න ඒවා කඩන්න හදනවා. එතකොට මේ තැන හිටපු අපිට මේවා මැජික් නෙමෙයි නේ. අර මෙතන ඉඳලා කොහාට වැටෙන්නද? ඕම් හොඳ තැන නේ ඉන්න මේ කැලේ මේ වගේ තියෙන මේ ස්වභාවික පරිසරය මේ වැව් එහා පැත්තේ රිදී බැඳී ඇල මේ පැත්තේ වෙල. ඉතින් මේ කැලේ වුණත් පරිස්සම් කරගෙන අපේ හාමුදුරුවොත් එක්ක ඉන්නේ. මේ තැනට ආපු ශ්‍රම දානය කරපු අපේ අම්මලා තාත්තලා සත්පුරුෂ පින්වතුන් සියලු දෙනාට මම හදවතින්ම ආශිර්වාද කරනවා. ජීවිතේ ප්‍රාර්ථනා කරන සියලු යහපත් අරමුණු ඒකාකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. ලෙඩක් දුකක් කරදරයක් නම් කවදාවත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. හදපු වඩපු අම්මට තාත්තට නේ දැන් ඔය විදිහට ඇවිල්ලා තැනක පන්සලක හරි කොහේ හරි සමාදානයක් කරන්න ඔය අතපය ඔය විදිහට හැදුවේ අම්මයි තාත්තයි. ඒ අම්මට තාත්තට ඉඳන් අද වගේ දවසක පින් දෙන්න මේ වගේ තැනකට හිත යොමු කරපු කල්යාණ මිත්‍රයන්ට ඉඳන් පින් දෙන්න. මේ අපේ අර තරුණ දරුවෝ ඇවිල්ලා ඉන්නවා බොහෝ දෙනෙක්. හරි සතුටුයි හරි වටිනු. ඒ නිසා පුතේ තව තවත් පිරිස් එක්කහු කරගන්න. මේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාට පින් සිද්ධ වේවා. ඇත්තන්ගේ දූ දරුවන්ට ආශිර්වාද කරනවා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබේවා. සසර වසන තුරු නිවන් දකින්න තුරු කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. සංසාරේ කවදාවත් දුගතියක නොඉපදේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු. හොඳයි.